අපි ජීවත් වෙන මේ ලෝකය. ඒ තමයි අපේ පෘථුවිය. අඳුරු විශ්වයේ මැද ජීවිතයේ තියෙන එකම ග්‍රහයා ලෙස පෘථුවිය විශේෂ වෙනවා. මේ ග්‍රහයා මත තියෙනවා නිල් මුහුදු, හරිත වනාන්තර, පර්වත, නදීන්, සත්වයෝ සහ මනුෂ්‍යයෝ. සියලුම ජීවිතයන් එකට බැඳිලා ලස්සන සමතුලිතතාවයක් නිර්මාණය කරනවා. නමුත් අපි කරන දේවල් හින්දා මේ ලස්සන පෘථිවියට අභියෝග ඇති වෙලා තියෙනවා. වනාන්තර කප්පාදු කිරීම, පරිසර දූෂණය, ග්ලෝබල් වෝර්මිං. ඒත් අපි හැමෝටම පුළුවන් පෘථිවිය ආරක්ෂා කරන්න. පුංචි වෙනස්කම් වලින් වෘක්ෂ රෝපණය, පිරිසිදු පරිසරයක් රැක ගැනීම, පරිසරයට ආදරය කිරීම. මතක තියාගන්න, පෘථිවිය අපේ ගෙදර. එය රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනාම ගිනිමාටෙක් YouTube channel එකට. ඔයාලා ඒ දැක්කේ AI වලින් මම හඬ කැවුව අලුත්ම voice generator එකක් ගැන. ඉතින් අද මම ඔයගොල්ලන්ට ඒක ගැන කියලා දෙන්නයි හදන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක skip නොකර මාත් එක්කම රැඳී ඉන්න. අපි බලමු කොහොමද ඒ කරන්න කියලා ඉවල්ලා. ඉතින් යාළුවනේ ඔයාලා කලින්ම Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට Google AI Studio කියලා ඉවල්ලා search කරගන්න ඕනේ. ඊට පස්සේ හම්බ වෙන පළවෙනි වෙබ්සයිට් එකෙන් ඕගොල්ලෝ මෙන්න මේ Google AI Studio එකට log වෙන්නයි ඕනේ. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට මේ link එකෙන් මේකට මම log වෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට ඕපන් වෙන්නේ. මෙන්න මේකෙදි ඔයගොල්ලන්ට sign in වෙන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ තියෙන Google account එකකින් මේකට log වෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන ක්ලික් කරලා ඉවර වෙලා මේකට log වෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මතක් කරනවා තාමත් ඔයාලා ගිමාටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා මේ වීඩියෝ එක ගැන අදහසක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ ඒකටම අපි log වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මේකේ ඔයගොල්ලන්ට තියෙනවා ඔයගොල්ලෝ මේකට මේවට එකඟයි කියලා ඉවල්ලා මෙතනින් පොඩි ටික් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලන්ට මේක ගෙහිවල බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි එකට මෙන්න මේ විදිහට ටික් එකක් දාගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ටික් එක දාලා මෙතනින් continue දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕපන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා මෙතන උඩ කොටු 6ක් තියෙනවා. ඒ කොටු 6 තියෙන විදිහට යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් text to speech. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් මෙතනින් ඔයගොල්ලන්ට ටයිප් කරලා ඉවරලා අන්න ඒකෙන් අපිට පුළුවන් voice එක generate කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට එතනට යනවා. ගිහිල්ලා ඉවර වෙලා යාළුවනේ මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා version එකක් තෝරන්න තියෙනවා. මම මෙන්න මේ විදිහට මේකේ තියෙන පළවෙනි version එක තෝරගන්නවා. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට මේකේ පළවෙනි ක්ලික් කරලා ඉවරලා බලනවා කොහොමද මෙතනින් යාට ඉස්සරහට යන්න තියෙන්නේ කියලා ඉවරලා. ඉතින් යාළුවනේ මෙතන තියෙන ඔයගොල්ලන්ට single voice generator ඒ කියන්නේ තනි එක්කෙනෙක් කතා කරන එකක්ද ඕන නැත්නම් කීප දෙනෙක් එක්ක කතා කරන එකක්ද ඕනි කියලා ඉවරලා. ඉතින් මට ඕනේ තනි එක්කෙනෙක් කතා කරන ඉඳන් මම මෙතනට ගිහිල්ලා single කියන එකට ටික් එකක් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට අපිට ටෙක්ස්ට් බොක්ස් එකක් එනවා. ඒ කියන්නේ type ඒ කියන්නේ අපේ ස්ක්‍රිප්ට් එක මෙතනට type කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් අපේට කැමති voice එකක් තෝරගන්න. ඉතින් මම එකකින් play කරලා පෙන්නන්න. Ready to build something awesome. Got a project in mind? What do you want to explore? Ready to make something amazing? What do you want to explore? Ready to make something amazing? What sparks මම your මෙන්න මේ interest? විදිහට එකක් තෝරගන්නවා. මම කැමති එකක්. මම හිතනවා මේක හොඳයි කියලා ඉවරලා. ඉතින් මම මේකට ක්ලික් එකක් දාගෙන ඉවරලා මම හදාගත්ත මගේ දෙබස තියෙනවා. මම අන්නේ දෙබස මෙන්න මේකට මෙතනට ටයිප් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ දෙබස මම මෙතනට දාගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ටිකක් දිග දෙබසක්. ඊට පස්සේ මේකේ අපිට පුළුවන් යාළුවනේ දෙබසට අමතර අපිට මේ voice එක කොහොමද කියන්නේ friendly විදිහටද ඕනේ අපිට මේක ඉදිරිපත් කරන්න ඕන විදිය තියෙනවනේ. ඒ කියන්නේ present කරන්න ඕන විදිය. අන්න ඒක පොඩි කෙටි වාක්‍යයකින් ඔයගොල්ලන්ට පුළුවන් මේකට ඉදිරිපත් කරන්න. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට මෙතනට දෙනවා. දීලා මේකේ විශේෂත්වයක් තියෙනවා යාළුවනේ. මම මේක ඊට පස්සේ මෙතනින් දකුණු පැත්තෙන් run වෙන්න දෙනවා. ඒ රන් වෙන අතරතුරම ඔයගොල්ලන්ට කියන්න මේක විශේෂත්වය මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට සිංහල voice generate කරගන්න. ඒ කියන්නේ පොඩි තප්පර 30 කැලි වගේ නෙමෙයි. මේකේ විනාඩියක් හෝ ඊට වැඩි ප්‍රමාණයේ අපිට පුළුවන් voice එක generate කරගන්න. ඉතින් අපි බලමු මේක generate වුණාට පස්සේ කොහොමද
මේකේ අපිට වොයිස් එක ජෙනරේට් කරලා දීලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් බලන්න පුළුවන් දැන්. අපි ජීවත් වෙන මේ ලෝකය. ඒ තමයි අපේ පෘථුවිය. අඳුරු විශ්වයේ මැද ජීවිතයේ තියෙන එකම ග්‍රහයා ලෙස පෘථුවිය විශේෂ වෙනවා. මේ ග්‍රහයා මත තියෙනවා නිල් මුහුදු, හරිත වනාන්තර, පර්වත, නදීන්, සත්වයෝ සහ මනුෂ්‍යයෝ. සියලුම ජීවිතයන් එකට බැඳිලා ලස්සන සමතුලිතතාවයක් නිර්මාණය කරනවා. නමුත් අපි කරන දේවල් හින්දා මේ ලස්සන පෘථිවියට අභියෝග ඇති වෙලා තියෙනවා. වනාන්තර කප්පාදු කිරීම, පරිසර දූෂණය, ග්ලෝබල් වෝර්මින්. ඒත් අපි හැමෝටම පුළුවන් පෘථිවිය ආරක්ෂා කරන්න. පුංචි වෙනස්කම් වලින් වෘක්ෂ රෝපණය, පිරිසිදු පරිසරයක් රැක ගැනීම, පරිසරයට ආදරය කිරීම. මතක තියාගන්න පෘථිවිය අපේ ගෙදර. එය රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඩොට් තුනක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. අන්නේ ක්ලික් කරලිවලා මෙතනින් ඩවුන්ලෝඩ් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට අපේ ෆයිල් එක මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාලා මේක රෙකමෙන්ඩ් කරන්න, තව යාළුවෙක්ට බලන්න. ඉතින් යාළුවනේ bye bye bye.